මම ගීතිකා ප්‍රනාන්දු මං ආවේ පිළිමතලාවෙන් මම දැන් SDTI කැම්පස් එකේ ප්‍රයිමරි ටීචින් ඩිප්ලෝමා එක කරනවා. මට ඔයගලන්ට දෙයක් කියන්න තියෙනවා. මං මේ SDTI කැම්පස් එකමයි ලංකාවෙන් තෝරගත්තේ කියලා. මේ කැම්පස් එක තෝරගන්න හේතුව ඔන්ලයින් කරනවා. ඒ වගේම වර්ක්ෂොප් එකක් තියෙනවා දවස් 3ක. ඒ වර්ක්ෂොප් එක කිසිම කැම්පස් එකක නැහැ මන් දන්න තරමින්. මොකද ලංකාවේ මං ගොඩ කැම්පස් වලට කෝල් කරා. ඒ කැම්පස් ගොඩ එකකින් මට කිව්වේ වර්ක්ෂොප් එකක් නන් නැහැ මිස් කියලා. ඒ වුණාට මම SDTA එකට ජොයින් වෙනකොටම සම්මන්ත්‍රණයක් තිබුණා. සම්මන්ත්‍රණයේදී කිව්වා දවස් 3ක වර්ක්ෂොප් එකක් තියෙනවා කියලා. අපි ජොබ් එකකට යන්න උනත් අහන්නේ ඔයගලගේ ක්වොලිෆිකේෂන් මොනවද කියලා. ඔයගලගේ එක්ස්පීරියන්ස් මොනවද කියලා. අපි අවුරුද්දක ඩිප්ලෝමා එකක් කරලා කොතෙන්ද ගියත් ඒක සහතිකයක් විතරයි. අපිට හැබැයි අත්දැකීම් තියෙන සහතිකයක් ලැබෙන්නේ නැහැ. හැබැයි SDTI එකෙන් අපිට ඒක ලැබෙනවා. ඒ නිසා තමයි මම SDTI එක තෝරගත්තේ. වර්ක්ෂොප් එක ගැන කිව්වොත් පුංචි ළමයි එක්ක අපි කොහොමද ඉන්නේ කියලා අපිට අත්දැකීම් ලැබුණා. පුංචි ළමයෙක්ගේ මනස අඳුරගන්නේ කොහොමද කියලා අපිට වෙනම අපිට මනෝවෛද්‍යවරුන් ගෙනෙල්ලා උපදේශනය දුන්නා. ඒ වගේම අපිට පුංචි බබාලත් එක්ක පීටි කරන්නේ කොහොමද? පුංචි ළමයිගේ හැසිරීම කොයි වගේද? ඒගොල්ලන්ට තරහ ගියම මොනවද කරන්නේ? එක එක බබාලා එක එක විදිහ, එක එක දරුවෝ එක එක විදිහ. ඉතින් අපිට මේ දේවල් ලොකු අත්දැකීමක් ලැබුණා. ඉතින් මට හරි සතුටුයි. ඒ වගේම මම හැමෝටම ස්තුතිවන්ත වෙනවා. මම හිතනවා SDTI කැම්පස් එක තමයි හොඳම කැම්පස් එක. මේ වගේ දෙයක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්ට තෝරගන්න පුළුවන් හොඳම කැම්පස් එක SDTI කැම්පස් එක කියලා. SDTI කැම්පස් ඔබේ සීමාව අහසයි.